පාටිකුරුල්ලෝ කතාව සමගින් එකතු වෙලා ඉන්න ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගැනීමට කැමැත්තක් තියෙනවා. ඉතින් මම අද වීඩියෝ එක තුලින්ම ඔයත් එක්ක කතා කරන්න මෙන්න මේ වගේ කතාවක් අනිවාර්යෙන් මතක් කරගන්න සූදානම් වෙනවා. ඔයා දන්නවද මේ බොරුව නිම්නාවිට කියන්නේ නැතුවම මේ දේවල් ඉවර වෙන්න ඉඩ කඩක් තියාගෙන ඉන්නවද? ඉතින් අපිට මේ වෙලාවේ ඒ ගැන කතා කරන්න සූදානමක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව තමයි අපි මේ මොහොතේදී මතක් කරන්න සූදානම්. වීඩියෝ එකට යන්න මත්තෙන් මතක් කළ යුතුමයි. ඒ තමයි මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්න ඔයා කැමැත්තක් වගේම උනන්දුවකුත් තියාගෙන ඉන්න කෙනෙක් නම් එහෙනම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලම මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන් අනිවාර්යෙන්ම share කරන්නත් අමතක කරන තැනටපත් වෙන්න එපා කියන ඒ අපූර්ව කතාව ගැන අපිට අද වීඩියෝ එක හරහාම මේ වෙලාවේදී මතක් කරන්න ඉඩක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව ගැන තමයි අද අපි මේ මොහොතේදී අනිවාර්යෙන් මතක් කරන්න සූදානමකුත් ඇති කරගෙන හිටියේ. තව දෙයක් අපිට මතක් කරන්න වැඩි ඉඩකඩක් තියෙනවා කියන කතාව ගැන තමයි අද මේ වෙලාවේදී ඔයාව දැනුවත් කරන්නට සූදානම්කමක් තියාගත්තේ. දැන් පොන්සේක මහත්තයා ඇත්තටම නිම්නාවි සහ කෙවින් එකතු වෙනවට ගොඩාක් කැමැත්තෙන් ඉන්නවා. මොකද ඒකට හේතුව නිම්නාවි වැඩ ටිකත් හොඳට කරගෙන යනවා. ඇත්තටම නිම්නාවි වටින කෙනෙක් බව අනිවාර්යෙන් කියන්නම ඕනේ. නිම්නාවිගේ වටිනාකම වැඩිපුරත් එක්ක දැනෙන්න පටන් අරගෙන තිබුණේ වෙන කාරණාවක් නෙමෙයි කියන කතාව ගැනත් අපිට මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන්න සූදානම් වෙන කතාවක් විදියට තමයි අද අපි හැමෝම මේ වෙලාවේදී මතක් කරන්න ලෑස්ති වුණේ කියන කාරණාව. මම අනිවාර්යෙන්ම ඔයත් එක්ක කතා කරන්න ඉඩක් හදාගෙන හිටිය කියන කතාව ගැන විතරක්ම අපිට මතක් කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඔය මංජිත කියන ප්‍රශ්නේ විසඳන්න නැතුව ඒගොල්ලන්ට කසාද බඳින්න පුළුවන් කමක් නැහැ කියන කතාව ගැන විතරක් අපිට හොඳින්ම තේරිලා තියෙනවා කියන කතාව විතරක්ම අපි මේ වෙලාවේ අනිවාර්යෙන් කතා කරන්න හේතුවක් හදාගෙන ඉන්නවා කියන කතාව තමයි අද අපිට මේ වෙලාවේ මතක් කරන්න පුළුවන් කමක් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන අද වීඩියෝ එක හරහා අපි කතා කරනවා. ඉතින් ඒක හරිම විශේෂ දෙයක් විදියට අපිට මේ මොහොතේදී මතක් කරන්න ඉඩක් ලැබෙනවා කියන කතාව තමයි අද අපි මේ වෙලාවේදී කතා කරන්න සූදානම් වෙලා ඉන්නත් ඕනි කියන කතාව තමයි අද වීඩියෝ එක හරහා අපිට කතා කරගන්න ඉඩක් හදලා දීලා තිබුණේ කියන කාරණාව මතක් කරනවා.